හලෝ යාලුනේ ඉතින් ඔයාලා දන්නවා ඇන්ට්‍රිගිවිටි එකේ ඔයාලට Google එකට ගිහින් සර්ච් කරන්න පුළුවන් මේ විදිහට ඇන්ට්‍රිගිවිටි කියලා ඊට පස්සේ ඔයාලට මේ විදිහට site එක එනවා මෙතන download කියන එක දෙන්න. ඉතින් මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඇන්ට්‍රිගිවිටි 2.0 රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේකේ ඔයාලට macOS එක වගේම Windows වලිනුත් ඔයාලයි ඩිවයිස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එකපාර මටත් අප්ඩේට් එක ආවා. මොකද මම යූස් කර හිටිය software එකට අප්ඩේට් එක ආවා. මටත් හිතා ගන්න බැරුව එකපාර කද්දුනේ කියලා. හරිද? ඉතින් අප්ඩේට් එක දුන්නා. ඉතින් බලද්දි මෙයාලා මෙන්න මේ ඇන්ට්‍රිගිවිටි 2.0 එක මෙයාලා රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒකම මෙයාලයි ඇන්ට්‍රිගිවිටි IDE කියන එකක් තියෙනවා. ඉතින් මොකද්ද මේ IDE කියන්නේ මොකද්ද මේ ඒජන්ට් ඇන්ට්‍රිගිවිටි කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්නම්. ඉතින් ලොකු දෙයක් නෑ මේකේන ලොකුවට හිතන්න දෙයක් නෑ. ඉතින් ඇන්ට්‍රිගිවිටි කියලා වෙනම ඒජන්ට් වෙනම අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම IDE කියන්නේ අපි කෝඩ් කරන්න ගන්න software එක. හරිද? ඉතින් ගොඩක් දෙනෙක් ඇන්ට්‍රිගිවිටි යූස් කරනවා ඇති. ඉතින් මේ විදියට ඔයාලා Windows 64 කියන මේ ඩවුන්ලෝඩ් කියන එක දුන්නොත් ඔයාලට Windows එකක් නම් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. macOS එකක් නම් ඔයාලට මෙන්න මේ උඩ තියෙන එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් අනිවාර්යෙන් මේක අප්ඩේට් කරලා තියාගන්න. ඉතින් මොකද ගොඩක් දෙනෙක් වැඩ කරනවා මේකෙන් ඇන්ට්‍රිගිවිටි IDE කියන එකෙන් තමයි අපි දැන් වැඩ කර හිටියේ කලිනුත්. ඉතින් ඒක තියෙනවා මෙන්න ඔයාලා කෝඩ් කරන්න අවශ්‍ය software එක තමයි මේක. හරි. ඉතින් ඒජන්ට් එක වෙනම ඔයාලට ඇන්ට්‍රිගිවිටි එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට බලා ගන්න පුළුවන් මගේ PC එකේ මෙන්න මෙතන උඩම තියෙනවා ඇන්ට්‍රිගිවිටි IDE කියලා. ඉතින් ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අප්ඩේට් එක කරේ. ඉතින් අප්ඩේට් එක කරගත්තම නම් ඉතින් ඔයාලත් බලන්න අප්ඩේට් එක කරගන්න. එතකොට ඔයාලත් ලේසියෙන්ම කෝඩ් ටික ඔයාලා software හදන ටික වැඩ ටික project ටික ඉක්මනට කරගන්න පුළුවන් මේ අප්ඩේට් එක ආව නිසා. මට දැන් දවස් දෙකක් අප්ඩේට් එක ඇවිල්ලා මම වීඩියෝ එකක්වත් දැම්මේ නැහැ. මොකද මම මේක ගැන වීඩියෝ එකක් දැම්මේ නැහැ. රිලීස් වෙලා දවස් දෙකක් වගේ. මට මේ අප්ඩේට් එක ඇවිල්ලා දවස් දෙකක් වගේ. ආපු ගමන් මම දැම්මා බට් මට මගේ බ්‍රවුසර් එකෙන් මේකට සයින් ඉන් බැරුව මොකක් හරි මෙයාලා බග් එකක් තිබ්බා. මම රිපෝට් එකක් දැම්මා. ඊට පස්සේ තමයි මට මේකට සයින් ඉන් වෙන්න දුන්නේ. හරිද? නැත්තම් ඇන්ට්‍රිගිවිටි එක මට යූස් කරන්න බැරුව හිටියේ. පැයක් වගේ ගියා. මට ඊට පස්සේ බග් එක ෆික්ස් වෙලා තිබ්බා. මම try කරා එක Google account වලින් try කරා. රීස්ටාර්ට් කරලා බැලුවා. ඔය වගේ ගොඩක් දේවල් කරා. ඉතින් ඒ වගේ බග් එකක් තියෙනවා නම් බලන්න ඒ වගේ ටිප්ස් කරලා. ඉතින් මෙන්න මෙතන official website එකෙන් ඔයාලට ඇන්ට්‍රිගිවිටි IDE එක සහ ඒජන්ට් එක වෙනම දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙයාලා ලොකු වෙනසක් කරලා තියෙනවා. ගිහින් බලන්න try කරලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.